ඊළඟ පාර මහමැතිවරණයට ඔය 159 මම නම් හිතන්නේ 20කට 25කට වැඩි ඉදිරිපත් වෙන්නවත් ඉඳී. ඔය බොහෝ පිරිසක් තව අවුරුද්දක් 3ක් යනකොට රට යනවා. මාලිම ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන මහත්මයා කියනවා අපි මේක ගත්තේ අවුරුදු 5න් දීලා යන්න නෙවෙයි කියලා. මගේ වීඩියෝ පටේ මම ළඟ තියෙනවා මම ඔබට ඒ පෙන්නන්නම්. මේ වීඩියෝ පටයත් එක්ක ගත්තාම මේ ඇත්තටම මේ අවුරුදු 5න් මේ ආණ්ඩුව දාලා යන්නේ නැහැ. තවත් අවුරුදු 20ක් 25ක් යනකම් තියෙන මාලිම ආණ්ඩුව විතරයි කියන මතය තමයි මෙතුමා කියන්නේ. සහ මේකේ තව ඇතුලේ තියෙන කාරණා කිහිපයක් තියෙනවා. මේ පිළිබඳව ඔබගේ මතය මොකද්ද? නිම්ම කියන්න ඕනේ මාලිමාවේ කාටවත් තමන්ගේ ආණ්ඩුවේ පැවැත්ම ගැන ෂුවර් එකක් නැහැ. ඔය ෂුවර් එකක් නැතිකමට කියන කතාව, බයට කියන කතාව. දැක්කම තේරෙන බයට කියන කතාව. ඉතින් මොකද අවුරුදු 5න් දාලා යන්නේ නැහැ කියන්නේ අවුරුදු 5යිනේ ආණ්ඩුවේ කාල සීමාව. ඉතින් උඩරම යන්න පුළුවන් අවුරුදු 5යි. ඊට පස්සේ ආයි මැතිවරණකින් තමයි පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් කලගෙඩි ලාම්පු සෙල්ලම් වගේ සෙල්ලමක් දාලා යන්න ඕන. ඉතින් මෙහෙම මෙතුමා මේ කියන කතාව ඔයිට කලින් හිටපු නායකයෝ කොච්චර කිව්වද? ඔයිට වැඩිය දැන් මේ ආණ්ඩුවේ කවුරුත් බිමේ කතා කරොත් එහෙම අනුර කුමාරට විතරයි පොඩි හරි කතාවක් කරලා මිනිස්සෙක් සනස ගන්න පුළුවන්. ඒකනේ කොයි වෙලාවෙත් මේගොල්ලෝ අනාගත ගමන් අනුර කුමාර ෆයිල් මිටියත් උස්සගෙන එන්නේ පාර්ලිමේන්තුවට. ඇවිල්ලා පොඩි කතාවක් දාලා පොඩි වෙනකට කටවුල් කරලා පොඩි සෙල්ලමක් දාලා යනවා. ඉතින් දැන් මෙතුමා කියන විදිහට අවුරුදු 5න් මේක පෙරලන්න බෑ කියන්නේ මෙතුමාලට තේරෙනවා දැන් මේක පෙරලෙන්න යන්නේ කියලා. මේ අවුරුදු 5නුත් 5ටත් කලින් පෙරලෙන සයිස් එකට ඇවිත් තියෙන්නේ දැන්. දැන් මෙතුමාලට මේක දරාගෙන ඉන්න බැරි තත්ත්වෙට ඇවිල්ලා තියෙන මේක අල්ලගෙන ඉන්න බෑ. ඔය දැන් කීප දෙනෙක්නේ කතා කරන්නේ. එළියේ කතා කරන්නේ මාලිමාවේ මන්ත්‍රීවරුන්ගෙන් කී දෙනාද? ඒ කතා කරන කීප දෙනෙක් කෙනෙක් ඉතින් අවුරුදු 5න් පෙරලන. ගෝඨාභය මහත්තයා මොකද උනේ? ගෝඨාභය 2019 දිනනකොට ඒ 3න් 2ක බලයක් එක්ක ඒ ආණ්ඩුව එනකොට මිනිස්සු කිව්වේ ඊළඟට නාමල් මහත්තයා ජනාධිපති වෙලා නාමල්ගේ පුතත් ජනාධිපති වෙලා එතකම් මේක පෙරලෙන්නේ නැහැ කියලා. මොකක්ද උනේ? අවුරුදු 2ක් රාජ්‍ය බලයේ තියාගෙන ඉන්න බැරි වුණා. අන්තිමට ගිහිල්ලා ත්‍රිකුණාමලේ දූපතක හැංගෙන්න උනා ගෝඨාභය. ඉතින් ඔය தත්තේ කාටුද දාවේද? රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා අවුරුදු 2048 වෙනකම් විෂන් එකක් ගැන කියනකොට මොකද්ද මේගොල්ලෝ කිව්වේ? සජිත් ප්‍රේමදාස අවුරුදු 12ක විෂන් එකක් ගැන. අපි එක පෑම් පාරින් කරන්න පුළුවන් කො මේවා. මොකද්ද බංකුවක් අරන් එන්නකෝ ආරක්ෂක ඇමති කිව්වා බංකුවක් අරන් එන්නේ කියලා ටියුෂන් දෙන්න. අද හන්දියක් ගානේ වෙඩි තියෙන. ගමක දේවාලයක පෙරහැරක් කරන්න බැරි ගානට ඇවිත් තියෙනවනේ. තව මොන කතාවද? ආරක්ෂාව. ඉතින් මේගොල්ලන්ගේ බංකු දේශපාලනයයි ඔන්න වගේ කයිවාරු දේශපාලනය විතරයි. එක්කෙනෙක් කියනවා 45යි කියනවා, එක්කෙනෙක් කියනවා අවුරුදු 25යි කියනවා, අවුරුදු 50යි කියනවා. ඔය කිසි ප්‍රතිපත්තියක් නැහැ. කොහෙද හරි වැඩක් කරා නම් අද ඔහොම කියන්න ඕනේ නැහැ. මෙතුමාගේ කතාව ඇතුලේ මෙතුමා කියනවා තව තැනක මේ අපි අවුරුදු 5 ඉවර වෙද්දී යම් ශේෂපත්‍රයක් රටේ වැඩ කරපු පෙන්වන්න ඕන කියලා. යම් කිසි වැඩපිළිවෙලක් ගැන තමයි මෙතුමා කතා කරන්නේ. මේ අවුරුදු 5 ඉවර වෙද්දී එහෙම 2029 වෙද්දී මෙයාට ශේෂපත්‍රයක් පෙන්වන්න පුළුවන්ද? ඒ ශේෂපත්‍රයේ තියෙන අඩුපාඩුකම් මත හෝ දුර්වලතා මත ඔබගේ පක්ෂයට බලය පිටවන්න පුළුවන්. අනිවාර්යයෙන්. මේගොල්ලන්ගේ ශේෂපත්‍රය අන්තිමට ඉතුරු වෙන්නේ 0. එක මයිනස්. ශේෂපත්‍රයේ මෙයා කතාවේදී කියනවා කතාවේ ඔබතුමාට ඇහෙන්නේ නැති. මෙයා කතාවේ කියනවා ශේෂපත්‍රය හැදෙන්නේ කලින් ආණ්ඩුවලට සාපේක්ෂව. කලින් ආණ්ඩුවලට සාපේක්ෂව මොන එකද? කරපු දෙයක් නැහැ. දැන් නිකන් ගම් වලට ගිහිල්ලා මොකක් හරි පොඩි හරි දෙයක් ආණ්ඩුවක් විතර මොකක් හරි දෙයක් කරනවනේ. චුට්ටිම හරි දෙයක්. ඒ කරන දේ කලින් ආණ්ඩුවට සාපේක්ෂව ගත්තොත් මයිනස්. කලින් ආණ්ඩුව 100ක් කරා නම් මේගොල්ලෝ කරන්නේ 10යි. ඉතින් මයිනස්. ඉතින් ශේෂපත්‍රය ගැන ගත්තොත් එහෙම ඉතින් අවුරුදු 5න් ශේෂපත්‍රය. ඒක නම් වැඩි හරියනවා. ශේෂපත්‍රය ගත්තා. මයිනස් ශේෂපත්‍රයක් තමයි ඉතින් අරන් යන්නේ. අරන් යන්න තියාව 159න් කී දිනක් ඊළඟ පාර ඡන්දිල්ලයිද කියලා බලන්නකො. ඊළඟ පාර මහමැතිවරණයට ඔය 159 මම නම් හිතන්නේ 20කට 25කට වැඩි ඉදිරිපත් වෙන්නවත් ඉඳී. ඔය බොහෝ පිරිසක් තව අවුරුද්දක් 3ක් යනකොට රට යනවා. ලංකාවේවත් ඉන්නේ නැති තත්ත්වෙට ඔය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටික 159 බොහෝ පිරිසක් රටයයි. බොහෝ පිරිසක් එක්කෝ වෙනත් පක්ෂ වලට මාරු වෙයි. දැන්ටත් සමහරක් විට සජබෙත් එක්කත් කතන්දර කතා කරන සමහරක් മന്ത്രിවරු ඉන්නවා. ඉතින් ඒ සමහරුන්ට එපා වෙලා තින්නේ. ඇයි මේ පොල්ලෙලි පාපිසි වගේ එකපාරට ආවා. ඒ මිනිස්සු බැලුවා මොකද්ද කියලා දන්නෙත් නැහැ. මේ ගමේ ගොඩේ ඔහෙ කොහේ හරි හිටපු කෙනෙක්ව ගෙනලා පාර්ලිමේන්තුවට නොමිනේෂන් දීලා දැම්මා. ඉතින් මේ මිනිස්සුන්ගේ දේවල් එක්ක මේ මිනිස්සුන්ට මෙලෝදියක් හිතා ගන්න බෑ.